ගොඩක් දේවල් අහන්න තියෙනවා. මුලින්ම අහන්නේ ඔය ෂර්ට් එක මහපු ටේලර් කෝ. එතනම මේ රංගන මේ වෙලාවේ ඇත්තටම මම කල්පනා කරේ මේ හරි දන්තෝදයි මේ ඒ කියන්නේ ඔයාට මා ගන්න ඕනද? නෑ මට කියන්නකෝ මේ ෂර්ට් එක මහපු ටේලර්. ඔයා ආසද කියන්නකෝ මේ ෂර්ට් එකට. මං ආසයි. හරි දැන් මේ ඇඳුම ගැන ලොකු ආඩම්බරයක් ආවා මම මේ ස්ථානෙට ඇවිල්ලා ඔක්කොම එනකොට මුලින්ම බැලුවේ මගේ ෂර්ට් එක දිහා. එතකොට ඔයාට හිතුණා මේ වගේ ෂර්ට් එකක් මා ගන්න ඕන කියලා. එතකොට දැන් අපි දැන් මේ වැඩසටහනට ආවේ ඇඳුම් මාන්න. නෑ I heard about that. Don't worry about that. Okay. No. You can understand my language. Okay. Same to you. හරි. දැන් අපි මේ වැඩසටහන නවත්තලා අපේ ටේලර් හම්බෙලා යන් ඇඳුම් මාන්න. නෑ කමන්නේ. අපි දැන් හැමදාම කරපු වැඩසටහනක් ඉදිකටම කරගෙන යනවා. ඉතින් අද ඇඳුම් මාමු. නෑ මට කියන්නකෝ ටේලර් කෝ කියලා. මං ආනේ මිනිස්සෙක් ආපුවා මුලින්ම අඳුන්නලා දුන්නම මගේ ඇඳුම් මහන එක්කනම් මොකටද කියන්නේ? නෑ නිකන් ඒ ටේලර් කෝ කියන්නකෝ. ඇත්තටම දැන් මේ මගේ ටේලර් ඇවිල්ලා මිස්ටර් රත්නායක කියලා. ඇත්තටම දැන් අවුරුදු කීපයක් වෙනවා මේ නැති වුණා. ඉතින් එහා මාපු කෝට් කෝ දැන්. ඒව ඔක්කොම මං අර පොලිතින් කරලා එක තැන් වල පැක් කරලා තියෙනවා. මොකද ආපහු ඒ වගේ මේ ඇන්ගල් එකට ඒවා ඒ කට් කරගන්න අමාරුයි. මොකද ඇඳුම් තියෙනවා, රෙදි තියෙනවා, හැමතැනම තියෙනවා. නමුත් ඕක හරියට මහ ගන්නවා කියන එකත් ඒක ලොකු ශාස්ත්‍රයක්. අයියේ ඔයා දැන් ඔය ටේලර් ගැන කල්පනා කරගෙන එනකොට අද දවසේ දැක්ක නේද එක ගෙවල් ළඟ ඉන්න එක මිනිස්සෙක්. එයා උඩට කමිසයක් නැතුව ඉන්නකොටත් ඔයා දැකලා තියෙනවා. කමිසය දැම්මට පස්සෙත් දැකලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මම එතන මේ විභාගයක් වගේ කියලා තේරෙනවා මේ වැඩසටහන මට. ඒ කියන්නේ මේ ලොකු ඩිග්‍රී එකට ආවා වගේ මේ කෝපි චැට්. ඒ කියන්නේ කොපි චැට් නේද? ලස්සනයි. මට කියනවා කෝපි චැට් කියලා. හරි නේද නෑ. මෙහෙමයි. දැන් මෙතන විගඩම් කරන්න ඕමනා නෑ. වැදගත් වැඩසටහනක් ලංකාවේ අතරම හිරු නාලිකාවේ අති ජනප්‍රිය වැඩසටහනක්. නමුත් මම මේ හිතාදාගෙන මම කියන ආපු ප්‍රශ්නෙට උත්තරේ මම ඇඳගෙන එළියට එනකොටම මම ඈත දැක්කා මේ කියන්නේ තුනටියේ මේ ඉන හරියෙන් කියන්නේ යටිබුරියෙන් උඩ හරිය ශරීරේ මේ ශරීරේ මොකුත් නැතුව මම දැක්කා යා මල්ලෝකයකට වතුර දාන්න එනවා. ඇත්තටම හොඳ බොහොම හැදිදරි පෞරුෂයක්. නමුත් එයා ඒකම එයා මහපු ෂර්ට් එකක් ඇඳගෙන ආවා සම්පූර්ණ අන්තිම දුරවරයි ශරීරය. ඒ කියන්නේ ඒ ඔක්කොම ටේලර්ගේ දක්ෂතාවය. ඇලිලා වගේ. හදිස්සියට කෝල්ලයක් ගන්නත් බෑ. අපේ තියෙනවා. දැන් මෙහෙම ඒ මහපුවම ඔක්කොම ඉහිර වෙලා. දැන් කෝල්ලේ ගන්න අත දාන්නත් බෑ. ඒ කියන්නේ කොරවට්ටුවට යන්න ඕන අත දාන්න. ඒ වගේ ඉතින් ඇයි ඒව ඔයාලට මතක් වෙන්නේ? තු අම්මේ පටන් ගත්ත ගමන්ම ඇයි ඒ වගේ මට තේරෙන්නේ නෑ මේ. Thank you. Thanks. නෑ ළඟ ඉන්න එක තෑන්ක්ස්. රිතුද? නින්ද ගැන කිව්ව මොකද හිතුනේ? නෑ ගමන් ඔය බුදිය ගත්තා. අනුන් එක එක්කෙනා බුදියන දේවල් අපිට හොයන්න ඕන. හරි අපි එනවා. නෑ සමන් ගැන මං සන්තෝෂ වෙනවා. සමන් මහත්මයා අද ආවා කියන්නේ මම හිතන්නේ මට මගේ දෙමව්පියෝ දැක්කා වගේ තමයි අපි දෙන්න බොහොම හිතවත් දෙන්නේ. සමන් අද ගොඩාක් මේ වැඩසටහනට මේ සම්බන්ධ වෙලා තියෙන විශේෂ සංගීත සංදර්ශන 3ක් කැන්සල් කළා. ඉතින් මම ඒවයි පේමන්ට් එක මම වෙනම දෙනවා. ඒ කියන්නේ මගේ තියෙන හිතවත්කමත් හරි සන්තෝෂයි. හැබැයි ඒවට ලොකු කරදරයක් මට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනකම්. ඒ වගේත් හරි ආඩම්බරෙන් ඉන්නවා අතෝයි. අනවශ්‍ය ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. But I can't understand your language. Okay. Okay. Thank you. හරි අපේ